ඔයාලා දන්නවද? පසුගිය දවස් කීපය ඇතුළත Microsoft, Nvidia, Meta, AMD වගේ අපි දන්න නොදන්න ලෝකේ තාක්ෂණික දැවැන්තයන් ගොඩක් දෙනෙක්ට ඩොලර් බිලියන 820ක් අහිමි වෙලා ගියා. ඒක රුපියල් වලින් ට්‍රිලියන 246ක වගේ මුදලක්. තවත් සරල කරොත් ශ්‍රී ලංකාවේ වසරක සම්පූර්ණ ආර්ථිකය වගේ 3 ගුණයක් එකවරම අතුරුදහන් වීමක් වගේ දෙයක්. ඒ විතරක් නෙවෙයි. අපි හැමෝම දන්න ක්‍රිප්ටෝ කරන්සි එකක් වෙන බිට්කොයින් 128කින් කඩන් වැටුණා. එතනදී ඒගොල්ලන්ට ඩොලර් ට්‍රිලියන 1ක වගේ පාඩුවක් සිද්ධ වුණා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? ඇයි එහෙම වුනේ? ඒකට හේතුව තමයි ඩොලර් ට්‍රිලියන 28.5ක් හිමි ලෝකේ ලොකුම කොටස් වෙළඳපළ කියලා හඳුන්වන NYSE එක නොහොත් නිව්යෝර්ක් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කඩා වැටීම. අපි දැන් බලමු ඒකට හේතුව මොකක්ද කියලා. ට්‍රම්ප් පරිපාලනයත් එක්ක ඇමරිකාවේ ගොඩක් ආයෝජකයෝ හිතන් හිටියා ඇමරිකානු මහ බැංකුවේ පොලි අනුපාත අඩු කරයි කියලා. ඒත් මහ බැංකුවට එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් දැන් නැහැ. ඒකට හේතුව ඇමරිකාවේ දැන් තියෙන 3%ක ආර්ථික උද්දමනය. මහ බැංකුව මේ වෙලාවේ උත්සාහ කරන්නේ ඒක 2%කට අඩු කරගන්න. හිතන්න පොලි අනුපාත අඩු වුණොත් ණය ලබා ගන්න පහසු වෙනවා. ණය ලබා ගන්න පහසු වෙනවා කියන්නේ සමාගම් වල ව්‍යාපාර පුළුල් කරන්න පුළුවන් වෙනවා කියන එක. මේකත් එක්ක සමාන්තරව සිද්ධ වෙන අනිත් දේ තමයි ණය ගැනීම හින්දා වෙළඳපොළ ඇතුලේ ගැවසෙන මුදල් ප්‍රමාණය ඉහළ යන එක. ඒකෙන් ආපහු උද්දමනය වැඩි වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ උද්ගත වෙලා තියෙන තත්ත්වය හැටියට 3%ක උද්දමනයත් අඩු කරගන්න උත්සාහ කරන මහ බැංකුව පොලි අනුපාත අඩු කරන එක කීයටවත් මේ වෙලාවේ කරන්නේ නැහැ. හැබැයි එයාලා ඒක සමපාත කරන්න උත්සාහ කරන ගමනුයි ඉන්නේ. කොහොම වුණත් මේකෙන් කනස්සල්ලට පත්වෙච්ච සමාගම් සේරම NYSE එක ඇතුලේ තියෙන එයාලගේ කොටස් සේරම විකුණලා දානවා. ඒ විදිහට එයාලට දැවැන්ත පාඩුවක් අත්විඳින්නත් සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වය තාමත් ඇමරිකාවේ තියෙන හින්දා ආර්ථික විශ්ලේෂකයෝ මේක හඳුන්වලා තියෙනවා ඇමරිකානු කොටස් වෙළඳපොලේ ලේ ගැලීමක් විදිහට.